ආයුබෝවන් සුබ දවසක් මගේ හිතවත් යාළුවනේ. පෙරදැක්ම අපේ ලස්සන YouTube නාලිකාවට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම ගොඩක් සතුටුයි. ඔයාලා එක්ක 2025 අප්‍රේල් මාසයේ මකර ලග්නයට එන රහස් ටික බෙදාගන්න ලැබෙන එක ගැන ඒ කිව්වේ ලග්න පලාපල. පෙරදැක්ම කියන්නේ ඔයාලගේ ඉදිරි ගමනට ලස්සන ආලෝකයක් හරියට තරු අතරින් එන රත්තරන් රේඛාවක් වගේ. අපි එකතු වෙලා බලමු ආදරය මල් වගේ පිපෙයිද වැඩ ටික ලස්සනට යයිද මුදල් ටිකත් අතට යයිද සෞඛ්‍ය ටිකත් සුන්දර වෙයිද ඔයාලගේ හිතටත් ඇටිනේ මට මොනවා වෙයිද කියලා ඒ රහස් ටික පෙරදැක්ම එක්ක අද හිමින් අරිනවා. ටිකක් ඉන්න හිතට සතුටු වෙන්න අපි එකතු වෙලා මේ ලස්සන ගමන යමුනේ. ආදරය සහ සම්බන්ධතා අපි මුලින්ම ආදරය ගැන කතා කරමු. මකර ලග්නයේ ඔයාලට අප්‍රේල් මාසයේ හරියට ලස්සන මල් පිටින් පිරුණු වට්ටක් වගේ. ගුරු ග්‍රහයා ඔයාලට ටිකක් හිතවත්ව ඉන්නවා. කේ කියන ගුණා මකර ලග්නයේ ඔයාලට ටිකක් හිතවත්ව ඉන්නවා. ඒකෙන් ටිකක් ලස්සන බැලන්ස් එකක් ඇති වෙනවා. තනිකඩ අයට නම් මේ මාසයේ ලස්සන අවස්ථාවක් එන්න පුළුවන්. ගෙදර උත්සවයකදී හෝ නෑදයෙක් එක්ක ගමනක් යද්දී විශේෂ කෙනෙක් හමු වෙයි. හිතන්න ඔයා ගෙදර වැඩකට ගිහින් එකපාරට යාළුවෙක්ගේ අයියා එක්ක කතාවක් පටන් ගත්තා. ඒක හරියට ලස්සන ආරම්භයක් වගේ නේද? ඒ වගේ මොහොතක් ආවොත් හිනාවක් දාලා ඉස්සරහ ගියාන යන්න. යෝලක් නම් එකිනෙකා එක්ක ටිකක් හිතවත්ව ඉන්න. පොඩි වැරදි වැටහිම් එන්න පුළුවන්. උදාහරණකට ඔයාගේ පාර්ට්නර් ටිකක් බිසි වුණාම මට ගණන් ගන්නේ නැද්ද කියලා හිතෙන්න එපා. ඒ වෙනුවට දවස හොඳද කියලා ආදරේ නැහවොත්. අතරදී දකර නේගලවනමු දෙක මග ලග්නේ ඔයාලට ටිකක් ලස්සන කාලයක්. සෙනසුරු ග්‍රහය තුන්වෙනි ගෙයි ඉන්නවා. ඒ කියන්නේ ටිකක් වෙහෙසෙන්න ඕන. ඒති කියපු කරන උදේට දෙගෙත්තම ටිකක් උත්සාහය දුන්නොත් ඉතත් තමයි තිවුඩි. වැඩ ටික ලස්සනට ඉවර වෙයි. ඒප්‍රේල් 3න් පස්සේ අංගහරු ග්‍රහය 7 වෙනි ගෙයට එනවා. මේක හරියට බෝනස් එකක් වගේ. ව්‍යාපාර කරන අයට එකතු වෙලා වැඩ කරන්න ලැබෙයි. රැකියාවේ ඉන්න අයට ටීම් එක එක්ක ලස්සන ප්‍රොජෙක්ට් එකක් එන්න පුළුවන්. හිතන්න ඔයා බෝස්ට යෝජනාවක් දුන්නා එයා මේක නම් හොඳයි කියලා ඔයාට ලොකු ගෞරවයක් දුන්නා. ඒක ලස්සන හැඟීමක් නේද? මාසයේ මුලදී ටිකක් අලස වගේ හිතුනොත් ඒකට ඉඩ දෙන්න එපා. උදේට ටිකක් ප්ලෑන් එකක් හදලා එක ටික ඉවර කරන්න. එතකොට වැඩ ටිකත් ලස්සනට යයි. මුදල් සහ ආර්ථිකය මුදල් ගැන කතා කරද්දි අප්‍රේල් මාසයේ ඔයාලට ටිකක් සතුටු දවසක් වගේ. ස්ථිරයි ඒ ටිකක් මුදල් එකතු කරන්නට පුළුවන්. අප්‍රේල් 3න් පස්සේ අංගහරු ග්‍රහය දෙවෙනි ගෙයට එනවා. ඒ කියන්නේ ආදායම ටිකක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. හොඳ ගනුදෙනුකාරයෙක් හම්බුණා. ඒකෙන් ටිකක් මුදල් ලැබුණා. ලස්සනයි නේද? ඒ ටිකක් බලාගන්නට ඕන. අනිත් අයට උදව් කරන්න ගිහින් ඔයාගේ මුදල් ටික අඩු වෙන්න එපා. යාළුවෙක් ඉල්ලුවොත් මට ටිකක් ඉතුරු කරන්න ඕන කියලා ආදරෙන් කියන්න. ඔයාගේ අවශ්‍යතාවලට මුල් තැන දුන්නොත් මුදල් ගැන බයක් නැති වෙයි. ඔයාලත් ටික ඉතුරු කරනවා නේද? සෞඛ්‍ය ගැන බලද්දී අප්‍රේල් මාසය ටිකක් සාමාන්‍යයි. ඒත් ටිකක් බලාගන්න ඕන. සෙනසුරු ග්‍රහයා ටිකක් මහන්සි ගතියක් දෙන්න හිතනවා. උදේට ටිකක් ඉන්නම් කියලා හිතුනත් එකට ඉඩ දෙන්න එපා. ටිකක් ඇවිදින්න හෝ ගෙදර වටේ ඇවිටිල්ලක් කරන්න. එතකොට සෞඛ්‍ය ටිකත් ලස්සන වෙයි. කේතු ග්‍රහයා 9 වෙනි ගෙයි නෑවේ. එකෙන් භාවනාවට හිත හදන්න ලස්සන කාලයක් තියෙනවා. උදේට විනාඩි 5ක් හිත හදාගෙන ඉන්න. එතකොට දවසම ලස්සනට යයි. ඔයාලත් ටිකක් සෞඛ්‍ය ගැන හිතන්න. එතකොට අප්‍රේල් මාසය හරිම සුන්දරයි. ඉතින් අපි බැලුවා මකර ලග්නයට 2025 අප්‍රේල් මාසය මොනවද වෙන්නේ කියලා. ආදරය ටිකක් ලස්සනට තියාගන්න, වැඩ ටිකක් උත්සාහයන් කරන්න, මුදල් ටිකක් බලාගන්න, සෞඛ්‍ය ටිකත් හිතන්න. මේ ටික එක්ක ඔයාලට මාසය හරිම ලස්සන වෙනවා. මේ ගැන ඔයාලේ හිතවත් අදහස් කමෙන්ට් එකක් දාන්නකෝ. ලස්සනයි කියලා හිතුනොත් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබන්න. එතකොට ලබන ප්‍රෙඩික්ෂන් එකත් බලන්න ලැබෙයි. එහෙනම් ඔයාලට ආදරෙන් බුදු සරණයි දෙවි පිහිටයි.